ලියාපදිංචි කරපු සමාගමක එහෙම නැත්නම් රෙජිස්ටර් වෙච්ච කම්පැනි එක ඔයගොල්ලෝ ඩිරෙක්ටර් කෙනෙක් නම් ඒ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට ඉටු කරන්න තියෙනවා ඩියුටිස් වගේක්. ඒ ඩියුටිස් ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද ඒවා දැනගන්න නැතුව හරි දැනගෙන ඔයගොල්ලෝ හරියට කළේ නැත්නම් ඔයගොල්ලෝ පෞද්ගලිකව වගකීමට බැඳෙනවා. ඒවා තමයි ඔයගොල්ලෝ EPF ETF හරියට ගෙවලා ඒ ලේඛන පවත්වාගෙන යන්න ඕනේ. ඔයගොල්ලෝ annual return register of companies එකට හරියට බලලා ඉදිරිපත් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ company secretary හරහා. ලංකාවේ බදු නීතිය හරහා හරියට බදු ටික ගෙවලා සමාගම නමින් ඒ බදු ලේඛන ඔයගොල්ලෝ පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම රටේ නීතිය මගින් මොනවද සමාගමට පනවලා තියෙනවා නම් ඒ කාරණාත් ඔයගොල්ලෝ හරියට ඉටු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් හැමතිස්සෙම කටයුතු කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පෞද්ගලික ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මොකක් හරි ගනුදෙනුවක් සම්බන්ධව ඒක හැකි විගස අනිත් අධ්‍යක්ෂකවරු දැනුවත් කරන්නත් ඕනේ. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ හරියට සිදු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ සම්බන්ධව ඔයගොල්ලෝ පෞද්ගලිකව වගකීමට බැඳෙනවා කියන එක අමතක කරන්න එපා. මොකද ඩිරෙක්ටර්ෂිප් එක කියන්නේ ටයිටල් එකකට වඩා එහා ගිය ලීගල් රෙස්පොන්සිබිලිටි එකක් කියන එක ඔළුවේ හැමතිස්සෙම තියාගන්න.